හරි. අපි අද සාකච්ඡා කරනවා ගිණුම්කරණයේ දෙවෙනි ඒකකයේ පළවෙනි කොටස. ගිණුම්කරණයේ දෙවෙනි ඒකකයේදී අපි කතා කරනවා ගිණුම්කරණ මූලිකාංග ගැන. ගිණුම්කරණ මූලිකාංග. එහෙම නැත්නම් අපි කියනවා මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා. ගිණුම්කරණ මූලිකාංග. මේ ගිණුම්කරණය කරන ක්‍රියාවලිය සිද්ධ වෙන මූලික අංග පහක් ගැන අපි කතා කරනවා. ඒ පහ තමයි 1 වත්කම්, 2 වගකීම්, 3 හිමිකම්, 4 ආදායම්, 5 වියදම්. මේ තමයි ගිණුම් කරන මූලිකාංග පහ. දැන් මම අද පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා එක්ක වත්කම් කතා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් වගකීම් ගැන කතා කරනවා. ඒ වගේම මම ගිණුම් කරන මූලිකාංග කියන කොටසට වීඩියෝස් 5ක් ඔයාලට දානවා. ඒ පහෙන් තමයි අපි ගිණුම් කරන මූලිකාංග ඉගෙන ගන්න. හරි. අපි දැන් එමු පාඩමට. අපේ පාඩම තමයි වත්කම්. අද කොටස තමයි වත්කම්. මොකද්ද වත්කම්? වත්කමක් කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු. දැන් අපි හැම වෙලේම කියනවනේ මේක මගේ වත්කම. මේ මගේ වත්කම් ගණයට අයිති වෙන දෙයක් කියලා. අපේ ඉඩම්, ඊට පස්සේ ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, උපකරණ මේ හැම දෙයක්ම අපි කියනවා මේ අපිට අයිති දෙයක්. ඒ කියන්නේ අපේ වත්කම. එහෙනම් ඔයාලට තේරෙනවා වත්කමක් කියන්නේ මොකද්ද? අපිට අයිති දෙයක්. අපි වත්කම් නිර්වචනය කරනවා. වත්කම් නිර්වචනය කරනවා ප්‍රධාන ලක්ෂණ 3ක් යටතේ. ඒකේ අංක 1 තමයි මේ වත්කමක් අනිවාර්යෙන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. වත්කමක් නම් ඒක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවැනි එක මේක ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන්න ඕනේ. ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කිරීම. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. හරිනේ. තුන්වෙනි ලක්ෂණය වර්තමාන ආර්ථික සම්පතක් වෙන්න ඕනේ. වර්තමාන ආර්ථික සම්පතක් වෙන්න. මේ තමයි වත්කමේ ලක්ෂණ 3. ඔයා මේ ලක්ෂණ 3 කටපාඩම් කරගත්තොත් ඔයාගේ විභාගයේදී අහන වත්කම් නිර්වචනය ඔයාලට මෙතනින්ම හදාගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මොකද්ද මේ කියන කතාව කියන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. දැන් ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා ඉඩමක්. ඔයා ගාව තියෙනවා ඉඩමක්. ඔයා මේ ඉඩම මිලදී ගත්තේ 2016. 2016 මිලදී ගත්තේ. අද වෙනකුණුත් තියෙනවා. අද 2025. ඒ කියන්නේ 2025 වෙනකන් තියෙනවා 2016 ගත්තු ඉඩම. මේ 2016 ගත්තු ඉඩම නේද ඔයා ගාව තාමත් තියෙන්නේ. එහෙනම් මේක මේ 2016 දී ගත්තු ඉඩම ඔයා අතීත ගනුදෙනුවක් විදිහට නේද සිදු කළේ. එහෙනම් වත්කමක් නම් අනිවාර්යෙන් මේක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන්න ඕනේ. ඔන්න ඔය කොටස බලන්න පොඩ්ඩක්. ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන්න ඕනේ. දැන් යම්කිසි යන්ත්‍ර සූත්‍රයක් අපි කියමු යන්ත්‍රයක් තියෙනවා. හරිද? යන්ත්‍රයේ ව්‍යාපාරයට අයිති වත්කමක්. ව්‍යාපාරයට අයිති වත්කමක් නම් මේ ඒ වත්කම ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක නඩත්තු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කැඩුනහම ඒක නැවත සකස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පිළිවෙලකට පාවිච්චි කරන්න පරිහරණය කිරීම මේ ව්‍යාපාර ඒකකයේ විසින් සිදු කළ යුත්තක්. ඉතින් ඒක තමයි මේ දෙවෙනි එකෙන් කියන්නේ. මොකද ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන්න වත්කමක් නම් ඒක ඒ අයිතිකාරය විසින් ඒක පාලනය කරන්න ඕනේ. ඒක නඩත්තු කරන්න ඕනේ. අන්න ඒක තමයි දෙවෙනි එකෙන් කතා වෙන්නේ. තුන්වෙනි එක වර්තමාන ආර්ථික සම්පතක් වෙන්නේ.
මොකද මේ වර්තමාන ආර්ථික සම්පතක් වෙන්න ඕනි කියන්නේ. දැන් අපි කිව්වා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්ලු වත්කම. ව්‍යාපාර ඒකකයේ විසින් පාලනයත් කරනවා. වර්තමාන ආර්ථික සම්පතක් කියන්නේ දැන් ඔයා ඒ ගත්ත යන්ත්‍රේ හරිද? ඒ ගත්ත යන්ත්‍රේ අදටත් මුදල් උපයලා දෙනවනේ වාට. ඔයාගේ කර්මාන්ත ශාලාවට ඒ වත්කම තාමත් ආර්ථික සම්පත් ඔයාට ලබා දෙනවා. එහෙමත් නැත්නම් ආර්ථික සම්පත් පිටට ගලා යාම වළක්වනවා. දැන් ඔයා හිතන්න මේ යන්ත්‍රයෙන් ඔයා දවසකට ඇඳුම් අහනවා කියලා 200ක්. ඉතින් ඒකෙන් ඔයාට හම්බ වෙනවනේ ලාභයක් හම්බ වෙනවනේ. ඉතින් මේ ආර්ථික කටයුත්ත සිදු කරන්න මේ යන්ත්‍රය ප්‍රයෝගී වුණානේ. මේ යන්ත්‍රය එතකොට වර්තමානයේ වගේ ව්‍යාපාරේ තියෙනවා. ඒක ආර්ථික සම්පතක් වෙනවා. ඒ වගේම මේ යන්ත්‍රය තිබ්බ නිසා ඔයාගේ මේ සම්පූර්ණ ලාභය ඔයාට හිමි වෙනවා. ඔයා නැත්තම් මේ යන්ත්‍රයක් කුලියට ගෙනල්ලා එහෙමත් නැත්තම් කාගෙන් හරි ඉල්ලගෙන තමයි ඔයාට මේ ඇඳුම් අහන වැඩේ කරන්න වෙන්නේ. ආර්ථික සම්පත. ඒ කියන්නේ මුදල් එළියට ගලා යාමත් ඔයාගේ මේ යන්ත්‍රය විසින් කරනවා. ඒ කියන්නේ වත්කමක් නම් ඒක අනිවාර්යයෙන් වර්තමාන ආර්ථික සම්පතක් වෙනුනේ. ආර්ථික සම්පතක් කිව්වම මේක මුදල් ගලා එන හෝ මුදල් ගලා යාම වළක්වන සම්පතක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු වත්කම් වර්ගීකරණය කරන කොටස. වත්කම් වර්ගීකරණය කරන කොටස. අපි වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. වර්ග කිරීමේදී ප්‍රධාන වශයෙන් කොටස් නිර්ණායක දෙකක් අනුගමනය කරනවා. ඒකේ පළවෙනි නිර්ණායකය තමයි කාලය අනුව වත්කම් වර්ග කිරීම. කාලය අනුව වත්කම් වර්ග කරනවා අපි. එහෙම නැත්නම් ද්‍රව්‍යමය අනුව අපි වත්කම් බෙදනවා. වත්කම් ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. එක මොකක්ද? කාලය අනුව. දෙක ද්‍රව්‍යමය අනුව. ඔළුවට දාගන්න. කාලය අනුව ද්‍රව්‍යමය අනුව. කාලය අනුව අපි බෙදන කොටස් දෙක ඔයාලා දන්නවා. O level කොමර්ස් කරපු අයත් දන්නවා. මොකද්ද? ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. ඔළුවට දාගන්න. හරිද? මේක මේ බෙදීමක් වෙන්නේ මෙතන. ද්‍රව්‍යමය අනුව නම් අපි කොටස් දෙකකට බෙදනවා. ඒ මොකද්ද? අස්පෘශ්‍ය සහ ස්පෘශ්‍ය. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් අල්ලන්න බැරි වශයෙන් අපි ද්‍රව්‍යමය අනුව වත්කම් වර්ග කරනවා. දැන් ඔය එක එක හඳුනගමු අපි. වත්කම් කාලය අනුව වර්ග කිරීමේදී අපි ජංගම සහ ජංගම නොවන වත්කම් කියලා කිව්වනේ. මොකද්ද මේ ජංගම සහ ජංගම නොවන වත්කම් කියන්නේ කියලා දැන් අපි බලමු. ව්‍යාපාරයක පවතින වත්කමක් අවුරුද්දකට වැඩි කාලයක් හරි අවුරුද්දකට අඩු කාලයක් හරි තියෙන එක තමයි අපි මේ කාලය අනුව වත්කම් වර්ග කිරීමේදී සිදු කළේ. ජංගම වත්කම් කියන්නේ අවුරුද්දකට අඩු කාලයක්. ඒ කියන්නේ මාස 12කට අඩු කාලයක්. මාස 12කට අඩු කාලයක් ව්‍යාපාරයේ පවතින වත්කම් අපි කිව්වා ජංගම වත්කම් කියලා. ඔලුවට දාගන්න. මාස 12කට අඩු කාලයක්. ඒ කියන්නේ අවුරුද්දකට අඩු කාලයක්. එහෙනම් අනිත් පැත්ත ජංගම නොවන කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් ව්‍යාපාරය තුල පවතින වත්කම්. උදාහරණ වශයෙන් ගමු. දැන් ඔයා දන්නවා අපි ජංගම නොවන ගැන කතා කරමු. යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර ගත්තාම ව්‍යාපාරයක් තුල අවුරුද්දකට වඩා වැඩි කාලයක් සාමාන්‍යයෙන් තියෙනවානේ. ඒක අපිට කැඩුනොත් ආයේ ඒක අලුත් ඇඩියා කරන්න පුළුවන්නේ. ඒ වගේම තමයි ඉඩම්. ඔයාගේ ව්‍යාපාර ආයතනයේ තියෙන ඉඩම ඔය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්නේ නැහනේ. ඒක මුළු වසර ගණනාවක් පුරා තියෙන නිසා අපි ඒක ගන්න ජංගම නොවන වත්කම් ගණයට. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරයේ කීර්ති නාමය. ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයට හොඳ නමක් තියෙනවා. ඒ නම ටික දවසක් වෙන්න බෑනේ. ඒ නම දිගු කාලයක් රඳා පවතින නමක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව ගමු උපකරණ. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන උපකරණ ලීබඩු මේ සියලුම දේවල් ඔයාගේ ජංගම නොවන වත්කම් ගණයට අයත් වෙන්නේ. ඇයි මාස 12කට වඩා වැඩි කාලයක් ඒ ටික තියෙනවා. ජංගම වත්කම් නම් ජංගම කියන්නේ මාස 12කට වඩා අඩු කාලයක්. ජංගම මොනවද?
ඔයාගේ තියෙනවා විකුණන්න ගෙනාවු බඩු තොගය. බඩු තොගය අනිවාර්යයෙන් මාස 12කට කලින් විකුණ ගන්න එකනේ අපේ මූලික පරමාර්ථය. එහෙනම් ඒක මාස 12කට අඩු කාලයක් තමයි ව්‍යාපාරය තුල පවතින්නේ. ඒ වගේම ව්‍යාපාරයේ ඉන්න ණය ගැතියෝ මාස 12කට කලින් ඒ ණය පියවන්න ඕනේ. නැත්තම් එහෙම නඩු දානවා. හරිද? ඊට පස්සේ තව ඉන්නවා. කවුද? තව ඔයාට ඉදිරියේදී හම්බෙන මුදල් එහෙමත් නැත්නම් ඔයාට ඉදිරියේදී ලැබිය යුතු ආදායම් ඒවත් අයිති වෙන්නේ ජංගම වත්කම් වලට. ලැබිය යුතු ආදායම්. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මුදල් මාස 12කට අඩු කාලයක් නේ තියෙන්නේ. ඒ ශනික මොහොතෙන් ඒක ඉවර වෙන්න පුළුවන්. ඒකත් ජංගම වත්කම් ගණයට අයත් වෙන්නේ. හරි අපි දැන් කාලය අනුව ටික කතා කළා. ඔයා දැන් ඔළුවට දාගන්න ඕනේ මොනවද? මාස 12කට අඩු කාලයක් පවතින්නේ ජංගම වත්කම්. මාස 12කට වැඩි කාලයක් පවතින්නේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම්. ද්‍රව්‍යමය අනුව ඒ කියන්නේ වත්කම සෑදී තියෙන ආකාරය. අස්පෘශ්‍ය සහ ස්පෘශ්‍ය වත්කම්. මම ලියන්නම්. අස්පෘශ්‍ය කියන්නේ අල්ලන්න බැරි. අල්ලන්න බෑ කියලා මම ලියන්නම්කෝ. ඒ සෙට් නෑනේ. ඇල්ලීමට බැරි. මේක අල්ලන්න පුළුවන්. ස්පෘශ්‍යයි කියන්නේ අල්ලන්න පුළුවන්. ඇල්ලීමට හැකි. උදාහරණ වශයෙන් ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන නම එහෙම නැත්නම් කීර්ති නාමය ඔයාට අල්ලන්න පුළුවන්ද? කීර්ති නාමය ඔයාට අල්ලන්න බෑනේ. දැන් කාගෙන් හරි අපි අහුවාම ඒ ව්‍යාපාරේ නම් සුපිරි කියන එක ඔයාට අල්ලන්න බෑනේ. ඒක අස්පෘශ්‍ය. ඒක අල්ලන්න බෑනේ. ඒක එහෙනම් අස්පෘශ්‍ය. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරේ තියෙන ණයගැති මුදල් ඔයාට අල්ලන්න බෑනේ. ණයගැතිය තාම දීලා නෑනේ. ඒ වුණාට ඒක වත්කමක්. ඒක ජංගම වත්කම. හරිද? ඒක අල්ලන්න බෑ. එහෙනම් ඒක වැටෙන්නේ අස්පෘශ්‍ය ගණයට. ඒ වගේම ඔයාගේ ස්වාධිකාරය තව ඔයාගේ වෙළඳ ලකුණ ඔයාට අල්ලන්න පුළුවන්ද? ඔයාගේ වෙළඳ ලකුණ ඔයාට අල්ලන්න බෑනේ. වෙළඳ ලකුණ කියන්නේ දැන් යම්කිසි ව්‍යාපාර ආයතනයක තියෙන අර අපි ඉස්සරහ ලෝගෝ එක කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය ටොයෝටා සමාගමේ අර මෙහෙම මෙන්න මේ වගේ ලාංඡනයක් තියෙන්නේ. අන්න ඔය වගේ වෙළඳ ලකුණක් ඔයාගේ ව්‍යාපාරයට දෙනවා නම් ඔයාට ඒක අස්පෘශ්‍ය වත්කමක් විදිහට තමයි තියෙන්නේ. ඔයාට ඒක අල්ලන්න බෑ. නමුත් ඒක ඔයාගේ ව්‍යාපාරයේ තියෙන වත්කම. ඇල්ලීමට හැකි වත්කම් මොනවද එතකොට? මොනවද අල්ලන්න පුළුවන්? යන්ත්‍ර අල්ලන්න පුළුවන්. ඉඩම් අල්ලන්න පුළුවන්. ලීබඩු මේ ඕන දෙයක් ඔයාට අල්ලන්න පුළුවන් නේ. ඒව අපි කියනවා ස්පෘශ්‍ය වත්කම් කියලා. ඒ වගේ විභාගේ වාට එන ප්‍රශ්න අනුව ඔයා හිතා ගන්න. දැන් සාමාන්‍යයෙන් අල්ලන්න පුළුවන් දෙයක් නම් ඔයාලට තේරෙනවනේ. යන්ත්‍ර සූත්‍ර, ලීබඩු, ඊට පස්සේ බඩු තොග ඒව ඔයාලට අල්ලන්න පුළුවන්. නමුත් අල්ලන්න බැරි වුණා කීර්ති නාමයේ ණයගැතියෝ, ස්වාධිකාරය, වෙළඳ ලකුණ ඔන්න ඔයාලට අල්ලන්න බෑ නම් ඒවා අස්පෘශ්‍ය ගණයට. වත්කම් බෙදෙන කාලය අනුව නම් ජංගම සහ ජංගම නොවන මාස 12ට අඩු සහ මාස 12ට වැඩි. ඔලුවට දාගන්න. මාස 12ට අඩු නම් ඔයා දැන් දැනගන්න ඕනේ මාස 12ට අඩුයි නම් ඉක්මනින් මේවා විකිනෙන්න හරි ඉක්මනින් මේවා නැති වෙන්න හරි ඕනේ ව්‍යාපාරය තුල. තොග ඉක්මනින් නැති වෙනවා. ණයගැතියෝ ඉක්මනින් මුදල් දෙන්න ඕනේ. ලැබිය යුතු ආදායම් ඉක්මනින් ලැබෙන්න ඕනේ. මුදල් ශනිකෙන් නැති වෙනවා. ජංගම නොවන නම් අවුරුද්දකට වැඩි කාලයක් තියෙනවා. යන්ත්‍ර අවුරුද්දකට වැඩි කාලයක් ව්‍යාපාරික කොහොමත් තියෙනවනේ. ඊට පස්සේ ඉඩම් කොහොමත් තියෙනවා. කීර්ති නාමය දිගු කාලයක් රඳා පවතින උපකරණ දිගු කාලයක් රඳා පවතිනවා. ඔන්නෝමයි වත්කම් බෙදෙන්නේ ප්‍රධාන වශයෙන්. මේ වත්කම් ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඔයාගෙන් අහුවොත් ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් අතර වෙනස්කම් කියන්න කියලා ඔයා එක පැත්තක ලියන්න. ජංගම නම් මාස 12ට අඩු කාලයක් පවතී. ජංගම නොවන නම් මාස 12ට වැඩි කාලයක් පවතී. තව ඔයාලට කියන්න පුළුවන් මේ ජංගම වත්කම් නිතර වෙනස් වෙනවා. ජංගම නොවන වත්කම් නිතර වෙනස් වෙන්නේ නැහැ. අර ඒ වගේ ඔයා වගුවක් ගහලා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් වල වෙනස්කම් ඔයා වෙනම කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරි එහෙනම් වත්කම් ගැන කතා කරන්න තියෙන ඔච්චරයි. අපි ඊට පස්සේ තියෙන වීඩියෝස් වලින් වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් ගැන කතා කරමු.